හැබැයි නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ජාතික ලයිස්තුවේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? එතුමා ඊට මාසයකට කලින් ජාතික ලයිස්තු മന്ത്രി ධූරය එතුමා සනාථ කරගත්ත ජනාධිපතිවරණේ ඉල්ල. එතුමා ජනාධිපතිවරණේ ඉල්ලනකොට මම ඉල්ලුවෙත් නෑ, රිෂාඩ් ඉල්ලුවෙත් නෑ, අපි කවුරුවත් ඉල්ලුවේ නෑ. හැබැයි එතුමා පක්ෂේ බිමට වැටිච්ච වෙලාවේ ඒ ජාතික ලයිස්තු മന്ത്രി ධූරය ජනාධිපතිවරණේ තහවුරු කරගත්තා. ඒ වගේම තමයි හම්බන්තොටින් මමත් ආවා. නාමල් රාජපක්ෂ මැතිතුමා ඉල්ලුවා නම් ලේසියෙන් හම්බන්තොටින් උනා එන්න කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මන්නම් කිව්වේ ඉල්ලන්න කියලා. එක දෙක කරගන්නත් තිබුණා. හැබැයි එතුමට ලංකාවේ මොකකින් තියෙන ඉඳ තමයි අපි ඒ වෙලාවේ තීරණය කරේ එතුමව ජාතික ලයිස්තුවට ගන්න ඕනේ. හැබැයි එතුමා පාර්ලිමේන්තු ඉල්ලපු ජාතික ලයිස්තුවට ගියපුත් අන්තිම මැතිවරණය තමයි මේ මැතිවරණය. මොකද 2029 එතුමා ඉල්ලන්නේ ජනාධිපතිවරණේ විතරයි. ජනාධිපති කරලා තමයි උණ්ඩසාලේ අපි වැඩේ පටන් ගන්න.